ඔයාලව අදත් ආදරෙන් ශ්‍රී ලංකා රන්දිවල vlogs වලට පිළිගන්නවා. අද අපි යමු sea turtles ලව බලන්න Sea Turtle Research and Conservation Center එකකට. ඔයාලා දන්නවද? ලෝකෙ turtle species 7ක් ඉන්නවා. ඒ 7න් 5ක්ම බිත්තර දාන්න එන්නේ අපේ ලංකාවේ දකුණු වෙරළ තීරයට. ඉතින් බලන්න මේක ලංකාවට මොන තරම් හොඳ opportunity එකක්ද කියලා. ඔයාලා දන්නවද sea turtle එහෙමත් නැත්නම් මුහුදු කැස්බෑවා කියන්නේ මේ වෙනකොට වඳ වෙලා යන තර්ජනයට මූණ දීලා තියෙන සතෙක්. අපේ මුහුදු වෙරළේ උනත් දාන බිත්තර වලින් ගොඩක් ඒ අවට කට්ටිය ආහාරයට ගන්නවා එහෙමත් නැත්නම් විකුණනවා. කැස්බෑ මසුත් කනවා කියලා තමයි මට දැනගන්න හම්බුනේ වැඩිපුරම හැබැයි බිත්තර. ඒ විතරක් නෙමේ දීවර කර්මාන්තයේදී පාවිච්චි කරන නයිලෝන් net එකට අහු වෙලත් මේ ගොඩක් කැස්බෑව තුවාල වෙනවා එහෙමත් නැත්නම් මැරෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3000 ගාණක් විතර ලංකාව අවට මුහුදේදී කැස්බෑවෝ මේ නයිලෝන් net එකට අහු වෙලා මැරෙනවලු. ඉතින් මේ වගේ සෙන්ටර්ස් වලින් කරන්නේ මේ වගේ තුවාල වෙන කැස්බෑව් ගෙනල්ලා බෙහෙත් කරනවා. ඒ වගේම ජීවිත කාලෙටම ආබාධිත වෙන කට්ටිය ජීවිත කාලෙම රැක බලා ගන්නවා මේ වගේ සෙන්ටර්ස් වල. ඒ විතරක් නෙමේ බිත්තර මුහුදු වෙරළේ දාන බිත්තර ඒ දීවරයන්ගෙන් මිලදී අරගෙන මේ වගේ සෙන්ටර්ස් වල සකස් කරපු පොළවේ එයාලව ආරක්ෂා කරලා ඒ බිත්තර හැච් වෙනකම් බලාගෙන ඒ හැච් වෙන පැටව නිදහස් කරනවා ආපහු මුහුදට. මෙතන තියෙනවා මේ ස්පීසිස් 7ම පෙන්නලා මෙතන විස්තර කරනවා මේ ස්පීසිස් ගැන මේ වෙන දේවල් ගැන කැස්බෑව ගැන හොඳ විස්තරයක් මෙතන දෙනවා. මං කිව්වේ නෑනේ අපි අද ගියේ කොතනටද කියලා. අපි මේ ඉන්නේ කොස්ගොඩ. මේකේ නම තමයි වික්ටර් හැසල්බ්ලේඩ් Sea Turtle Research and Conservation Center. මේක තියෙන්නේ කොස්ගොඩ පොලිසිය ළඟින් හැරිලා මීටර් 100ක් වගේ තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේක ලංකාවේ පැරණිම Turtle Conservation Center එක විදිහට තමයි සලකන්නේ. ඒ විදිහට තමයි අපිට දැනගන්න ලැබුණේ මේක ආරම්භ වෙලා තියෙන 1978. මං කිව්වනේ sea turtles ලා ස්පීසිස් 7න් 5ක් ලංකාවට එනවා කියලා. මෙතන යාළව පෙන්නලා තියෙනවා. ඒ ස්පීසිස් 5 තමයි green turtle, hawksbill turtle, loggerhead turtle, olive ridley turtle, leatherback turtle. මේ 5 දෙනා තමයි මේ ස්පීසිස් 5 තමයි ලංකාවට ඇවිල්ලා බිත්තර දාන්නේ. ඊට පස්සේ අපි යන්නේ මේ වගේ ටැන්ක්ස් තියෙන ඒරියා එකකට. මේකේ මුල ටැන්ක්ස් වල ඉන්නේ එක දවසක් වයස බේබි ටර්ටල්ස්ලා. බලන්න යාළුවෝ කියුට්. මෙයාලා දිහා නම් ගොඩාක් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හරිම ලස්සනයි. ඊළඟ ටැන්ක් එකේ ඉන්නවා දවස් 2ක් වයස බේබි ටර්ටල්ස්ලා. ඊළඟ එකේ දවස් 3ක්. මේ විදිහට බේබි ටර්ටල්ස්ලා ඉන්න ටැන්ක්ස් කීපයක්ම තියෙනවා. මෙයාලා කියපු විදිහට ඒ හැච් වෙන බිත්තර වලින් හැච් වෙන ටර්ටල්ස් ලව ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් එදාම රිලීස් කරනවා. 25ක් වගේ මේ වගේ ටැන්ක්ස් වල යාලා දවස් 2ක් 3ක් තියා ගන්නවා එන අයට පෙන්වන්න. ඔයාලා දන්නවද sea turtle කියන්නේ solo traveler කෙනෙක්. ඇයි මම එහෙම කියන්නේ? මෙයා රෙප්ටයිල් කෙනෙක්. මෙයාට ටෙරිටෝරි එකක් නැහැ. මෙයා සාමාන්‍යයෙන් අවුරුද්දකට සතපුම් 15000ක් විතර ට්‍රැවල් කරනවලු. හැබැයි මෙයා කරන ඉන්ට්‍රස්ටිංම දේ ඔයාලා දන්නවද? මෙයා මැචුවර් වුණාට පස්සේ බිත්තර දාන්න ආපහු එයා ඉපදුණු වෙරළටම එනවලු. හිතා ගන්න පුළුවන්ද? එහෙම කරනවා කියලා. ඔව්. ටර්ටල්ස්ලා එහෙම තමයි. ඉතින් එයා කොහොමද එයා ඉපදිච්ච තැන හොයාගන්නේ? දැනගත්ත විදිහට නම් එයා අර්ත් එකේ මැග්නටික් ෆීල්ඩ් එක තමයි එකට යූස් කරනවා කියන්නේ. හරියට සීල් එහෙම නැත්නම් පෙන්ගුයින් එයාලා වගේ. මෙයාලා බිත්තර දාන විදිහත් හරිම ඉන්ට්‍රස්ටිං. ඉස්සර වෙලාම මේගොල්ලෝ
වලක් හරනවා එයාගේ උසට. ඊට පස්සේ මේ ටර්ටල් මේකට බහිනවා. එතකොට කිසිම ප්‍රිඩේටර් කෙනෙකුට මෙයාව පේන්නේ නැහැ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාගේ බැක් ෆ්ලිපර් එකෙන් පොඩි වලක් හරනවා. ඉස්සර වෙලා ලොකු වලක්, දැන් පොඩි වලක්. එයා බිත්තර දාන්න වලවල් දෙකක් හරනවා. එතකොට පොඩි වලේ තමයි එයා බිත්තර දාන්නේ. ඊට පස්සේ මෙයා වලවල් දෙකම වහනවා. කාටවත් හොයාගන්න බෑ මෙතන බිත්තර දාලා කියලා. ඊට පස්සේ එයා යනවා. මෙතන ඉන්නවා එක එක සයිස් එකේ ටර්ටල්ස්ලා. සමහර අය තුවාල වෙලා ගෙනල්ලා තාම බෙහෙත් කරන ගමන් ඉන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා එයාලගේ ඩැමේජ් වෙලා එයාලට ලයිෆ් ටයිම්ම ඉන්න වෙන්නේ මෙතන. බලන්න මෙයාගේ මේ ඩිසයින් එකේ ලස්සන. ඉතින් අර තුවාල වෙලා ගෙනාපු අය හොඳ වුණාට පස්සේ එයාලව රිලීස් කරනවා. මෙතන ඉන්නවා සුදු පාට ටර්ටල්ස්ලත්. ඒ සුදු බව නැත්තම් ඇලි බව ඇති වෙන ජාන විකෘතියකින් එයාගේ වීඩියෝ එකක් නම් නැහැ. මේ තියෙන්නේ බිත්තර හැච්වෙනකං බිත්තර වලලා තියෙන තැන්. සකස් කරපු පොළවක බිත්තරල වලලා තියෙන තැන්. මේ බෝඩ් එකේ තියෙන්නේ බිත්තරේ දාපු දවස, ස්පීසිස් එක, එතන වලලා තියෙන බිත්තර ගාන. සාමාන්‍යයෙන් දවස් 48ක් 62ක් වගේ අතර බිත්තර හැච්චලා පැටිය එළියට එනවලු. ගොඩක් වෙලාවට 75ක් විතර එදාම රිලීස් කරනවා. අනිත් 25 වගේ එන අයට රිසර්ච් කරන්න, බලන්න එයාලා තියාගන්නවා. එයාලා දවස් 2-3කින් රිලීස් කරනවා. බලන්න මේ වගේ සෙන්ටර්ස් වලින් කරන්නේ මොන තරම් උදව්වක්ද කියලා. මේ බිත්තර නැත්තම් කවුරු හරි කාලා පැටියෙක් එන්නේ නැහැ. ඉතින් මෙයාලව වඳ වෙලා යන එක අහන්න දෙයක් නැහැ. මෙච්චර බිත්තර තියෙන රටේ ඇයි මේ වඳ වෙලා යන තර්ජනයට මූණ දීලා ඉන්න කැස්බෑ බිත්තර කන්නේ? මට නම් ඒක හිතා ගන්නත් බෑ. දන්නවද තව දෙයක්? මේ වගේ සෙන්ටර්ස් වල අපිට පුළුවන් වොලන්ටියර්ස්ලා විදියට වැඩ කරන්න. ඔයාලා ටර්ටල්ස්ලා ගැන රිසර්ච් කරන්න කැමති නම්, නැත්නම් ෆොටෝග්‍රැෆි වලට කැමති නම්, නැත්නම් ඇත්තටම මේ සත්තු බේරගන්න ඕනි කියලා හිතනවා නම් ඔයාලටත් පුළුවන් වොලන්ටියර් කෙනෙක් විදියට මේ වගේ සෙන්ටර්ස් වලට ජොයින් වෙන්න. වැඩි විස්තර යාලට කතා කරලා ඔයගලන්ට දැනගන්න පුළුවන්. තව මට හිතුණු දෙයක් තියෙනවා. මන් දන්නේ නෑ මම හරිද වැරදිද කියලා. ඇත්තටම අපේ දකුණු වෙරළ තීරය, කියන්නේ ගල්කිස්සේ ඉඳලා ආරුගම්බේ දක්වා තියෙන මූදු තීරයට තමයි අවුරුද්ද පුරාම වැඩිපුරම ටර්ටල්ස්ලා එන්නේ බිත්තර දාන්න. ඉතින් ගොඩක් මෙයාලගේ ජීවිත හානි වෙන්නේ මේ තැන්වලදී. එතකොට මේ පුළුවන් නම් දිවර කර්මාන්තයේදී නයිලෝන් නෙට් එක පාවිච්චි කරන එක තහනම් කරන්න. මන් දන්නේ නෑ මං හරිද වැරදිද කියලා. මන් දන්න විදිහට සමහර රටවල් වල නයිලෝන් නෙට් එක පාවිච්චි කරන්න බෑ. තහනම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක ලෝකෙටම කරන ලොකුම ලොකු දෙයක් කියලා. සී ටර්ටල්ස් ලගේ මම ආසම පාට් එක තමයි බේබි ටර්ටල්ස් ලව රිලීස් කරන එක. ඒක මාර ඉන්ට්‍රස්ටිං. මේ පාර නම් අපිට බැරි වුණා අපි ගියේ දවල් නිසා. හැබැයි ඔයාලා හවසට ගියොත් ගොඩක් වෙලාවට ඔයාලට ඒ chance එක හම්බ වෙනවා. අපි 2022 ගියා හොංගල්ලේ තියෙන සෙන්ටර් එකකට. අපිට ඒකෙදි ඒ chance එක හම්බුණා. මම අන්තිමට ඒ වීඩියෝ එක ඇඩ් කරන්නම්. ඉතින් ඒක මාරම ෆීලින් එකක්. ඒක තමයි එතන තියෙන බෙස්ට්ම පාර්ට් එක මට දැනෙන විදිහට. ඉතින් ලංකාවට ලෝකේ තියෙන ස්පීසිස් 7-5ක්ම එනවනම් ලංකාවට මේ වගේ ටර්ටල් රිලීස් කරන්න, මෙයාලා ගැන ස්ටඩි කරන්න, ඒ වගේ දේවල් අපිට ටුවරිස්ට්ලට ඇත්තටම ප්‍රොමෝට් කරන්න පුළුවන්. ලංකාව ටුවරිසම් ගැන හිතන නිසා මේ මගේ අදහසක්. මේ තියෙන අර මං කියපු වීඩියෝ එක බලන්න යාලා. ඒ රිලීස් කරාම ඒක දිහා බලන් ඉන්න එක මාරයි. එහෙනම් එදා දවස මේ විදිහට තමයි ඉවරුනේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම ඔයාලට හම්බ වෙන්න.